ආයිබෝන් කියලා පිළිගන්න අපේ SL Meet YouTube channel එකට. මේ වීඩියෝ අපි කතා කරන්න යන්නේ දිව යටින් තියාගන්න පෙත්ත. එහෙම නැත්නම් GTN පෙත්ත ගැන. අපිත් එක දිගටම එකතුලා ඉන්න මේ SL Meet YouTube. GTN glyceryl trinitrate. එහෙම නැත්නම් ISDN isosbide dinitrate. ISMN එහෙම නැත්නම් isosbide mononitrate. මේ මොන නමින් හැඳින්වුවත් මේ ඔක්කොම කියන්නේ මේ දිව යටින් තියාගන්න පෙත්ත ගැන. මේ GTN පෙත්ත එහෙම නැත්නම් දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කරන්නේ හදිසි අවස්ථාවක. එහෙම නැත්නම් ඔයගේ පපුවේ දැඩි වේදනාවක් ආපුවම තමයි මේ දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කරන්නේ. මේ දිව යටින් තියාගන්න පෙත්ත අපිට හිතුමනාමයට පාවිච්චි කරන්න බෑ. මේ පෙත්ත පාවිච්චි කරන්න වෛද්‍යවරයෙකු නිර්දේශ කරන්න ඕනේ. ඒ වගේම මොන වගේ වේදනාවක් සඳහාද මේ පෙත්ත පාවිච්චි කරන්න පුළුවන්? පපුවේ ඇති වෙන ඕනෑම වේදනාවක් සඳහා මේ GTN පෙත්ත පාවිච්චි කරන්න පුළුවන්ද? මේ GTN පෙත්ත එහෙම නැත්නම් මේ දිව යටින් තියාගන්න පෙත්ත පපුවේ ඇති වෙන ඕනෑම වේදනාවක් සඳහා පාවිච්චි කරන්න බෑ. මේ GTN පෙත්ත පාවිච්චි කරන්න පුළුවන් ඔයගේ හෘද වස්තුවර ගමන් කරන රුධිර සැපීම ඇනහිටීම නිසා එහෙම නැත්නම් අඩුවීම නිසා ඇතිවන වේදනාව සඳහා හදිසි ප්‍රතිකාරයක් විදිහට තමයි මේ දිව යටින් තියාගන්න පෙත්ත. එහෙම නැත්නම් GTN පෙත්ත පාවිච්චි කරන්න පුළුවන්. මේ දිව යටින් තියාගන්න පෙත්ත දිව යටින් තියාගත්තට පස්සේ මේක රුධිරයට ගමන් කරලා රුධිරය තුළ නයිට්‍රස් ඔක්සයිඩ් ප්‍රමාණය වැඩි කරනවා. මේ නයිට්‍රස් ඔක්සයිඩ් වලින් එහෙම නැත්නම් මේ NO කියන සන්නෝගය නිසා ඔයගේ හෘද වස්තුව තුළට රුධිරය අරගෙන යන රුධිර නාල විශාල වෙනවා. මේ හේතුව නිසා අර රුධිර සැපීම අඩු වීම නිසා ඇතිවන වේදනා තත්ත්වය මගහැරියනවා. මේ GTN එහෙම නැත්නම් මේ දිව යටින් තියෙන පෙත්ත ඔයගොල්ලන්ට මේ ආකාරයේ පෙත්තක් විදිහට ඒ වගේම ප්ලාස්ටික් එකක් විදිහට ඒ විතරක් නෙමෙයි නාසය තුළට ස්ප්‍රේ කරන ස්ප්‍රේ එකක් විදිහට ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. මේ GTN පෙත්ත එහෙම නැත්නම් මේ දිව යටින් තියාගන්න පෙත්ත නිසා ඉන්න පුළුවන් අහිතකර බලපෑම තමයි මේ දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කරපුවම රුධිරයට නිදහස් වන NO කියන සංයෝගය නිසා ඔයගොල්ලෝගේ රුධිර වාහනය එහෙම නැත්නම් රුධිර ගෙන යන නාල විශාල වෙනවා. මේ හේතුව නිසා ඔයගොල්ලෝගේ රුධිර පීඩනය අඩු වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි හෘද වස්තු ස්පන්දනය වෙන වේගය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටැකිකාඩියා තත්ත්වයක් එන්න පුළුවන්. අධික ඉසරදේ ඒ වගේම කලන්ත කැරගෙල්ල වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේවා තමයි මේ GTN පෙත්ත එහෙම නැත්නම් මේ දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කිරීම නිසා ඔයගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම්. විශේෂයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ GTN කියන පෙත්ත පාවිච්චි නොකළ යුතු අවස්ථා. ඒ වගේ අවස්ථා විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඔයගොල්ලෝගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයට. ඒ කියන්නේ මේ 80 120ට වඩා අඩු වගේකින් ඔයගේ රුධිර පීඩනය සටහන් වෙනවා නම් ඒ වගේ අවස්ථාවක මේ GTN කියන පෙත්ත පාවිච්චි කිරීම නොසුදුසුයි. ඒ වගේම ඔයගොල්ලෝ යම්කිසි පෝෂණ ඕනතාවයකින් පෙළෙනවා නම් ඒ වගේ අවස්ථාවක මේ පෙත්ත පාවිච්චි කරන්න හොඳ නැහැ. ඇසේ සුද තියෙන රෝගීන් ඒ වගේම ඔළුවේ යම්කිසි රුධිරේ වහන යන රෝගීන් මේ පෙත්ත පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම ඔයගේ දේහ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා අඩු වගේ තියෙනවා නම් මේ පෙත්ත පාවිච්චි කිරීම අහිතකර ප්‍රතිඵලයක් ඇති කරන්න පුළුවන්. මේ GTN පෙත්ත එහෙම නැත්නම් දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කරන්න හොඳ නැහැ. ඔයගොල්ලෝ සිල්ඩෙන්ෆෙල් කියන සංයෝගය පාවිච්චි කරලා තියෙනවා. සිල්ඩෙන්ෆෙල් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කොටිය පෙත්ත කියලා හඳුන්වන්නේ. මේ කොටිය පෙත්ත පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ ශිෂ්ණයේ ප්‍රාණමත් බව වැඩි කිරීම සඳහා. මේ වගේ පෙත්තක් පාවිච්චි කරලා ඉන්න අවස්ථාවක මේ දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කිරීම නිසා ඔයගොල්ලන්ගේ රුධිර පීඩනය බලාපොරොත්තු වෙන අගයට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක මේ GTN පෙත්ත පාවිච්චි කිරීම නොසුදුසුයි. ඔයගොල්ලෝගේ හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ රක්ත හීනතාවය කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් ඒ වගේ පුද්ගලයන් මේ පෙත්ත පාවිච්චි කිරීම නොසුදුසුයි. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ රුධිර පීඩනය අඩු කිරීම සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව විවිධ ඖෂධ පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ ඖෂධයක් පාවිච්චි කරලා තියෙන ලාවකත් මේ GTN කියන පෙත්ත එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේදී දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කිරීම නොසුදුසුයි. මේ GTN කියන පෙත්ත අපි පාවිච්චි කරන්නේ හදිසිම අවස්ථාවක. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිතයත් මරණයත් අතරම අවස්ථාවක තමයි මේ GTN කියන පෙත්ත පාවිච්චි කරන්නේ. හෘදයේ රුධිර සැපීම අඩු වීම නිසා ඇතිවන දැඩි වේදනාවට ප්‍රතිකාරයක් විදිහට තමයි මේ පෙත්ත පාවිච්චි කරන්නේ. අපිට මේ අවස්ථාවේදී අවධානමක් ගන්න බෑ. මේ පෙත්ත හොඳට වැඩ කරනවද? එහෙම නැත්නම් මේ පෙත්ත හුලං විදිහටද කියලා අවධානමක් ගන්න බෑ. ඒ නිසාමයි අපි රෝගීන්ට අවවාද කරන්නේ මේ GTN පෙත්ත එහෙම නැත්නම් මේ දිව යටින් තියාගන්න පෙත්ත පාවිච්චි කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් පිළිබඳව. අංක 1 තමයි මේ GTN පෙත්ත එහෙම නැත්නම් දිව යටින් තියාගන්න පෙත්තේ ඔයගොල්ලෝ දාලා තියෙන බෝතලයේ දුඹුරු පැහැ අඳුරු බෝතලයක් ඉන්න ඕනේ. ඒ වගේම ඒකේ මුඩිය ඇලුමිනියම් වගේ දෙයකින් කවර් කරපු මුඩියක් ඉන්න ඕනේ. කිසිම හේතුවක් නිසා මේ බෝතලය ඇතුළට දැඩි සූර්යාලෝකයේ නිරාවරණ වීම නොසුදුසුයි. අංක 2 තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඔයගොල්ලෝගේ බෙහෙත් බෝතල් වල පුළුන් කැලි එහෙම නැත්නම් කුඩා කඩදාසි කැලි දාලා තියෙනවා. මේ වගේ දේවල් මේ GTN අන්තර්ගත කරපු බෝතලෙට දාන්න එපා. අංක 3 තමයි ඔයගොල්ලෝ GTN බෝතලයක් ෆාමසියෙන් අරන් ගියාට පස්සේ ඒක විවෘත කරලා සති 8ක් ඇතුළත එහෙම නැත්නම් මාස 2ක කාලයක් ඇතුළත ඔයගොල්ලෝ පාවිච්චි කළා හෝ නොකළා
මේ පෙති සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක අපි පාවිච්චි කරන්නේ හදිසි අවස්ථාවක. අපිට මේ අවස්ථාවේදී අවදානමක් ගන්න බෑ. මොකද මේ පෙත්ත වැඩ කරනවද? මේ පෙත්ත හුලං වෙදලා වගේ අවදානමක් ගන්න බෑ. ඒ නිසා සති 8ක් එහෙම නැත්නම් මාස 2ක කාලයක් ඇතුළත මේ පෙත්ත පාවිච්චි කරා හෝ නොකරා මේ පෙත්ත ඉවත් කරලා ඔයගොල්ලෝ අලුතෙන් මේ වගේ බෙහෙත් කුප්පියක් ලබා ගන්න ඕනේ. අංක 4 තමයි මේ බෙහෙත් පෙත්ත පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් දිව යටින් තියා ගන්න ඕනේ. ඔයගොල්ලෝ නිදාගෙන ඉන්න අවස්ථාවක එහෙම නැත්නම් පුටුවක වාඩිලා ඉන්න අවස්ථාවේ තමයි මේ බෙහෙත් පෙත්ත පාවිච්චි කරන්න ඕනේ. මොනම වෙලාවකවත් මේ බෙහෙත් පෙත්ත ඔයගොල්ලෝ හිටන් ඉන්න අවස්ථාවක පාවිච්චි කරන්න එපා. අංක 5 තමයි මේ බෙහෙත් පෙත්ත දිව යටින් තියාගත්තට පස්සේ ඔයගොල්ලෝගේ දැඩි හිසේ කැක්කුමක් ඒ වගේම දැවිල්ලක් වගේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහේ දරා ගන්න බැරි දැවිල්ලක් ආවොත් ඔයගොල්ලන්ට මේ පෙත්ත ගිලින්න පුළුවන්. එහෙම නැත්නම් ඉවතර විසික් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පෙත්තෙන් භාගයක ප්‍රමාණයක් නැවතවා දිව යටින් තියාගත යුතුයි. මේ පෙත්ත පාවිච්චි කිරීම නිසා ඇතිවන හිසේ කැක්කුමට ඔයගොල්ලන්ට නිවසේදී පැරසිටමෝල් කියන ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේ GTN කියන පෙත්ත එහෙම නැත්නම් දිව යටින් තියාගන්න පෙත්ත පිළිබඳව නොදන්න ගොඩක් කරුණු මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා. මතකයි මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාම අපේ subscribe කරලා නැත්නම් මතකයි subscribe button එක click කරගන්න. ඒ වගේම bell icon එක click කරගත්තොත් විතරයි අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එක ගෙන ගන්න පුළුවන්. අපි අලුත් වීඩියෝ එකක් හැමෝම මේ SL Med Tube